ආයිබෝවන් කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභිවාලා සියලුම දෙනාව තවත් අස්සසුම තොරතුරකට. ඉතින් ඔන්න අද දිනේ තමා 2026 මාර්තු 18 ඉතින් ඔන්න අදත් ඔයාලට අස්සසුම සම්බන්ධයෙන් නවතම තොරතුරු අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මතක් කරනවා මෙන්න මේ වගේ අස්සසුම නවතම තොරතුරු සහ රජයෙන් දෙන දීමනා සම්බන්ධයෙන් තොරතුරු එසැනින් දැනගන්න. ඒ කියන්නේ රජයෙන් නිකුත් කරපු ගමන් එසැනින් දැනගන්න ඕන නම් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාලට එකතු වෙන්න වෙනවා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ පල්ලෙහා පේන සබ්ස්ක්‍රයිබ් කියන බටන් එක ක්ලික් කරලා ඊට පස්සේ මත වෙන බෙල් බොත්තම ටච් කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් එහෙම එකතු වෙලා හිටන කට්ටියට විතරයි මෙන්න මේ වගේ අස්සසුම් තොරතුරු එසැනින් බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඒ වගේම channel එක subscribe කරලා ඉන්න හැමෝටම නෙමෙයි තෝරාගත් පිරිසකට ඉදිරියේදී මුදල් තෑගි පරිත්‍යාගය කරන්නත් මම සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ තොරතුරු ඉදිරි වීඩියෝස් වලදී ඔයාලව දැනුවත් කරන්නම්. ඒ හින්දා අනිවාර්යෙන්ම channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ම. ඉතින් ඔන්න ගොඩක් දෙනෙක් අහලා තිබ්බා අප්‍රේල් මාසේ දීමනාව අවුරුද්දට කලින් ලැබෙයිද? ඒ ලැබෙනවා නම් කවදාද සිස්ටම් එකට වැටෙන්නේ? ඉතින් ඔන්න ඔය වගේ තොරතුරු ගොඩක් අපෙන් අහලා තිබුණා අපේ වීඩියෝස් වලට කමෙන්ට් දාලා, ඒ වගේම Facebook page එකට මැසේජ් දාලා. ඉතින් ඒ තොරතුරු වලට ඔන්න ඒ ප්‍රශ්න වලට තොරතුරු අරගෙන එනවා. ඉතින් ඔයාලට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අස්සසම සම්බන්ධයෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක ඔයාලට දීලා තිනවා. කමෙන්ට් දාන්න. ඉතින් ඉදිරි වීඩියෝස් වලදී ඒවට පිළිතුරු මම අරගෙන එනවා. ඉතින් ඔන්න මෙන්න මේ විදිහට අප්‍රේල් මාසයේ දීමනාව පිළිබඳව කතා කරොත් එහෙම අවුරුද්දට කලින් හැම කෙනෙක්ට මේ කියන්නේ සියලුම ප්‍රතිලාභීන්ට පළවෙනි අදිරේ සහ දෙවන අදිරේ සියලුම ප්‍රතිලාභීන්ට අවුරුද්දට කලින් අලුත් අවුරුද්දට කලින් මුදල් වැටෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව. ඉතින් මතක් කරනවා මම අස්සසම ප්‍රතිලාභී මණ්ඩලයේ වැඩ කරන කවුරුත් නෙමෙයි. එහෙම සේවකයෙකුත් නෙමෙයි. මම මේ තොරතුරු අරගෙන එන්නේ සෝෂල් මීඩියා වලින් සහ වෙබ්සයිට් එකකින් එයාලගේ හොයලා. ඉතින් ඔයාලට සිස්ටම් එකට කොහොමවත් මෙන්න මේ විදිහට 7 වෙනිදාත් 10 වෙනිදාත් අතර මුදල් වැටෙනවා බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ දින තුල ඇතුළත සිස්ටම් ගත වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම පළවෙනි අදිරේ කට්ටියට එකටම සිස්ටම් අප්ඩේට් වෙයි. හැම කෙනෙක්ගේම එකපාර සිස්ටම් අප්ඩේට් නොවේ. ඉතින් ඔයාලට මොන හරි දැනගන්න ඕන නම් පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් සිස්ටම් එකට වැටුණා කියලා මුදල් අතර ලබා ගැනීමේ හැකියාවකුත් නැහැ. සිස්ටම් එකේ මුදල් බැංකු ගණන් වලට බැර වෙන්න ඕන. ඉතින් බැංකුවට වැටුණ ගමන් ඔයාලව දැනුවත් කරන්න වීඩියෝ එකකින් රැඳිලා ඉන්න නාලිකාව සමග සියලුම දෙනාම. එහෙනම් ඉතින් ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.